යන ගමන් අනිත් ස්කූටියට වදින්න කකුල් දෙක ඈත් කරනවා. මේ පේනවනේ රෝද දෙකක් තියෙන බයික් එකේ තනි රෝදෙන් යන්න ගිහිල්ලා ආය වැටෙනවා මුකුත් නැහැ. වැටුණාට පස්සේ මොලේ හරි තැනට එන්න ඇති සමහර විට. දන්නේ නැහැ තාමත් මොලේ තියෙන්නේ කලින් තිබ්බ තැනම ගද්දි මොලේ තැලෙනවද කියලා. මේක දැන් හරි අමුතු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා අපේ ලංකාවේ. බයික් වලින් වැඩ දාන සුදු තාත්තිලාගේ හපන්කම් ගැන අද වීඩියෝ එකෙන් කතා කරමු. ඉස්සලාම් මේ වීඩියෝ එක බලන්නකෝ. මේ තියෙන්නේ පහුගිය පොසොන් පෝය දවසක ගත්ත වීඩියෝ එකක්. මේ සාමාන්‍ය පොඩි වයසක ඉන්න කපල්ස් දෙකක්. මේ දෙගොල්ලෝ යන්නේ ස්කූටර් දෙකක. බයික් දෙකේ යන ගමන් මුන් දෙන්නට අමුතු ලල් එකක් ඇවිල්ලා මේ අර අඩු මානසිකත්වකින් ඉන්න එවුන්ට එන්නේ අර හරි අමුතු චූන් එකක් පාරේ යද්දි අන්න ඒ වගේ එකක්. අර යන ගමන් අනිත් ස්කූටියට වදින්න කකුල් දෙක ඈත් කරනවා. ඊට පස්සේ පිටිපස්සේ යන සුදු දෝනිට පේන්නේ සුදු තාත්තිය හෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා පුදුම වැඩ කෑලි ගොඩක් දාන්නේ මේ ස්කූටියේ. මේ වගේ අබ්බ ගොබ්බ වැඩ කර කර යද්දී ඉස්සරහින් වෙන වාහනයක් ආවොත් එහෙමත් නැත්නම් මිනිස්සෙක් පාර පැන්නොත් ඒ වගේ දෙයක්වත් දකින්නේ නැහැ. ඒ තරම්ම අර පුදුම ලල් එකක් ඇවිල්ලා හරි අමුතු චූන් එකක් ඇවිල්ලා මේ හිතා ගන්න බෑ මේ මොකද්ද මේ කරන අබ්බ ගොබ්බ වැඩේ කියලා. හරි අමුතු මේ එකකින් යන්නේ පාරේ යද්දි. සුදු දෝනිට පේන්න වැඩ කෑලි ටික දාන්න ඕනේ. මේ තමන්ගේ දෝනිට විතරක් නෙමෙයි අනිත් බයික් එකේ යන දෝනිට පේන්නත් වැඩ කෑලි ටික දාන්න ඕනේ. මේ එක්කෙනාට එක්කෙනා මට තමයි හොඳටම පුළුවන් උඹේ දෝනිට පේන්න මමත් වැඩ දාන්න නිකන් අන්න ඒ වගේ සීන් එකේ යන්නේ. හරිම අඩු මානසිකත්වකින් ඉන්න අර අපි කියන්නේ සංවර්ධනය වෙච්ච නැති මනසක් තියෙන්නේ කියලා අන්න ඒ වගේ අබ්බ ගොබ්බියෝ ටිකක් දාපු වැඩ කෑලි ටිකක් තමයි මේක. මේ දරුවන්ගේ දෙමව්පියෝ මේ වීඩියෝ බලනවා නම් දැන්වත් දරුවන්ට තේරුම් කරලා දෙන්න. පුළුවන් නම් දරුවන්ව ආයි මුලින් ඉඳන් අධ්‍යාපනයක් දීලා හරි හොඳ අධ්‍යාපනයක් දෙන්න මේ දරුවන්ට. එහෙම නැති වුණොත් මුන්ගෙන් ඉපදෙන දරුවෝ ඉන්නවනේ. අන්න ඒ දරුවන්ට වෙන්නේ කවදා හරි මුන්ට වගේ මේ වගේ ස්කූටර් දෙකක නැගලා අර කට්ටියට පේන්න වැඩ කෑලි දදා යන්න තමයි. එහෙම නැතුව තමන්ගේ ජීවිතේ හදාගන්නවත් ජීවිතේ ඉස්සරහට අරගෙන යන්නවත් කිසිම දෙයක් මුන්ට හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේ දරුවෝ ඉන්න දෙමව්පියෝ මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලගේ දරුවටවත් කියලා දෙන්න. මේ වගේ දේවල් කරන්න එපා. මේව දැක්කහම මිනිස්සු හිතන්නේ ආ මාර වැඩෙක් කියන එක නෙමෙයි මුන් වගේ උන් වැඩෝ වෙනවා ඇති මේ වගේ අඩුමානසිකත්වකින් ඉන්න කෙනෙක්ට. හැබැයි සාමාන්‍ය හරි බුද්ධි මට්ටමක් තියෙන මිනිස්සෙක් මේව දැක්කහම නිකන් අර මුන් මොන පිස්සෙක්ද වගේ එකකින් තමයි මේව බලන්නේ. ඒ නිසා ඔයාලගේ දරුවන්ට උගන්වන්න හොඳ අධ්‍යාපනයක් දෙන්න. ඒ දරුවන්ට කියලා දෙන්න මෙන්න මේ වගේ අබ්බ ගොබ්බ වැඩ කරන්න එපා. සමාජයට විහිළුවක් වෙන්න එපා. විහිළුවක් වෙන එක නම් කමක් නැහැ කියමුකෝ. දැන් මුන් ගිහින් මොකක හරි වැදුනහම පව් තව අහිංසක මිනිස්සෙක් දුක් විඳින්න එපයි. තව අහිංසක මිනිස්සෙක්ගේ දරු පවුලක් දුක් විඳින්න එපයි. මේ වගේ උන්ට නම් මොනවා වුණත් කමන්නේ මට තියෙන දුක මෙන්න මේ වගේ අඩු මානසිකයෝ නිසා පාඩුවේ පාරේ යන අහිංසක මිනිස්සුන්ටත් ඒවට වන්දි ගෙවන්න සිද්ධ වෙන එක. දැන් මේ එක කොටාසයක් අර සුදු දෝනිට පේන්න වැඩ දාන්නේ සුදු අපච්චිලා ටික ඉන්නේ. එයාලව පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. ඊළඟට තව කට්ටියක් ඉන්නවා මට පුළුවන් රෝද දෙකේ බයික් එකේ තනි රෝදෙන් යන්න කියලා හිතන කට්ටිය. අන්න ඒ වගේ කෙනෙක් තමයි මේ ඉන්නේ. මේ පේනවනේ රෝද දෙකක් තියෙන බයික් එකේ තනි රෝදෙන් යන්න ගිහිල්ලා ආය වැටෙනවා මුකුත් නැහැ. වැටුණාට පස්සේ මොලේ හරි තැනට එන්න ඇති සමහර විට. දන්නේ නැහැ තාමත් මොලේ තියෙන්නේ කලින් තිබ්බ තැනම ගද්දි මොලේ තැලෙනවද කියලා. මේක දැන් හරි අමුතු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා අපේ ලංකාවේ සාමාන්‍යයෙන්. O level ඉවර වෙච්ච ගමන්ම ළමයාට CT100 බයික් එකක් අරගෙන දෙනවා. ඒ අරන් දුන්නට පස්සේ මු ඉස්සෙල්ලාම CT100 එකෙන් තමයි බයික් එක වීල් කරන්න ඉගෙන ගන්නේ. ඊට පස්සේ පුදුම වදයක් දෙන්නේ ගමේ මිනිස්සෙක්ට පාරක නිදහසේ යන්න නැහැ. ග්‍රවුන්ඩ් එකක මිනිස්සෙක්ට බහැලා නිදහසේ සෙල්ලම් කරන්න නැහැ. හැම තැනම මුන් වීල් ගහනවා. දැන් පුදුම වසංගතයක් වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට බයික් වලින් වීල් ගහනේ උන්. ඊට පස්සේ මුන් ගිහිල්ලා හැප්පිලා වැදිලා මොනවා හරි වුණාම පව් අහිංසක අම්මලා තාත්තලා දුක් විඳිනවා මේ වගේ දරුවෝ හැදුවට. ඒක නිසා ඔයාලගේ දරුවට පොඩි කාලෙම බයික් එකක් අතට දෙනවා නම් උට බයික් එකේ යන්න ඕන විදිය හරියට කියලා දීලා බයික් එක අතට දෙන්න. එහෙම නැති වුණොත් මෙන්න මේ වගේ අර රෝද දෙකේ බයික් එකේ තනි රෝදෙන් යන්න දඟලන අය නිසා අහිංසක දෙමාපියෝ දුක් විඳිනවා, පාරේ යන අහිංසක මිනිස්සු දුක් විඳිනවා. මුන් ගිහිල්ලා මේ පාරක් ඉස්සලා මේ බයික් එකක් ගිහිල්ලා වැදුනොත් වෙන වාහනයක පව් අර අහිංසක මිනිස්සු කොහෙවත් නැති මිනිස්සුන්ට අවසානයේදී වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඔයාගේ දරුවට බයික් එකක් දෙනවා නම් බයික් එකේ යන්න ඕනේ කොහොමද කියන එක කියලා දීලා දරුවට බයික් එක අතට දෙන්න. දැන් සමහර වෙලාවල් වලට මේ වගේ වැඩ කරන සමහර දරුවෝ ඉන්න අම්මලා ඉන්නවනේ. ඒ අම්මලාට ඒක මාර ලොකුවක්. හැමෝටම වීඩියෝ පෙන්වනවා මේ බලන්න අපේ පුතා තනි රෝදෙන් බයික් එකේ යන්නේ. බලන්න අපේ පුතා පුදුම වැඩෙක්, නියම වැඩෙක් කියලා. වැඩා කවුද කියලා තේරෙයි මොනවා හරි වෙච්ච දාට. ඒ නිසා මොනවා හරි දෙයක් වෙන්න කලින් දරුවට කියලා දෙන්න. මොනවා හරි දෙයක් වුණාට පස්සේ අපි අඬලා දොඩලා වැළපිලා දුක් වෙලා වැඩක් නැහැ. ඊට කලින් ඔයාගේ දරුවට කියලා දෙන්න මේ වගේ වැඩ කරන්න එපා කියලා. තව සෙට් එකක් ඉන්නවා උන් හිතාගෙන ඉන්නේ අපි හෙල්මට් එකක් දාන්න ඕනේ පොලිසියට බයි. පොලිසිය යන්නේ නැති පාරවල් වල අපි හෙල්මට් දාගෙන යන්න ඕනේ නැහැ. මෙහෙම හිතන කට්ටියකුත් ඉන්නවා. මෝටර් වාහන පනතේ 158 දෙක වගන්තියට අනුව යතුරුපැදිකරුවෙකු අනිවාර්යයෙන්ම හිස් ආවරණයක් පැළඳිය යුතුමයි. මෝටර් වාහන පනත 158 තුන වගන්තියට අනුව යතුරුපැදියේ පසුපැදිකරුවත් අනිවාර්යයෙන්ම හිස් වැසුමක් පැළඳිය යුතුමයි. ඒක ප්‍රධාන පාරක්ද අතුරු පාරක්ද පොලිසියේ ඉන්න පාරක්ද පොලිසියේ නැති පාරක්ද කියන එක අදාළ නැහැ. බයික් එක යනවා
යනවා නම් අනිවාර්යයෙන්ම හෙල්මට් එකක් තියෙන්න ඕනේ. දැන් පහුගිය දවසක වීඩියෝ එකක් වෛරල් ගියා. ඔයාලා දකින්න ඇති. අතුරු පාරක යද්දී හෙල්මට් නැතුව යනවා කියලා පොලිස් නිලධාරීන් දෙන්නෙක් දෙනවා අල්ලගෙන දඩයක් නියම කරද්දී ෆෝන් එකත් උස්සගෙන ෆෝන් එකෙන් වීඩියෝ කර කර අර පොලිස් නිලධාරීන් දෙදෙනාගේ රාජකාරියට බාධා වෙන අන්දමට එහෙම කොහොමද අල්ලන්නේ අතුරු පාරවල හෙල්මට් නැතුව යන්න බැරිද මේ අපි අපේ ගමේ යන්නේ මීටර් 500ක් කිලෝමීටරයක් විතර යන්නේ කිය මාර රැඟිල්ලක් රැඟුවා කට්ටියක් එකතු වෙලා මුළු ගමක්ම එකතු වෙලා වීඩියෝ එක ඔයාලත් සමහර විට දැකලා ඇති. ඒ වගේ මෝඩ හැසිරීම් නම් දාන්න එපා. මොකද අනිවාර්යෙන්ම ඔයා යතුරු පැදියක ගමන් කරනවා නම් ඔයාට හෙල්මට් එකක් තියෙන්න ඕනේ. ඔයා යන්නේ ළඟටද ඔයා යන්නේ දුරටද කියන එක අදාළ නැහැ. ඔයා යන්නේ ගමේ පාරකද ඔයා යන්නේ නගරේ පාරකද කියන එක අදාළ නැහැ. ඔයා යතුරු පැදියේ කොච්චර දුරක් යනවද ඒ යතුරු පැදිය ඔයා යනවා නම් අනිවාර්යෙන්ම ඔයාට හෙල්මට් එකක් තියෙන්න ඕනේ. ඇත්ත කතාව අපි හෙල්මට් එකක් දාන්න ඕනේ පොලිසියට බය නෙමෙයි. අපි හෙල්මට් එක දාන්න ඕනේ අපේ ආරක්ෂාවට. ඒක තේරෙන්නේ කොහේ හරි ගිහින් වැදිලා ඔළුව වැදුනහම තමයි තේරෙන්නේ හෙල්මට් එකක් නොදැම්ම එකේ ප්‍රතිවිපාකය මොන වගේද කියලා. හැබැයි ඒ වගේ අනතුරක් වෙන්න කලින් පොලිසියට බය හරි හෙල්මට් එකක් දානවා නම් ඒක ලොකු දෙයක්. මොකද Tamanට අනතුරක් වෙනවම දුක් විඳින්නේ Taman විතරක් නෙමෙයි. Tamanගේ මුළු පවුලම Taman එක්ක ඉන්න හැමෝම දුක් විඳිනවා. ඒ හින්දා හෙල්මට් එකක් දාන්න අනිවාර්යයෙන්ම කොහේ හරි යද්දි හෙල්මට් නොදා ගිහිල්ලා මේ වගේ අබ්බකොබ්බ හැසිරීම් දෙන්නත් එපා. මේ වගේ දේවල් මෙච්චර මේ කියන්නේ ඇයි කියලා බලනවා ඇතිනේ. මේ සංඛ්‍යා ලේඛනය බලන්නකො මේ තියෙන්නේ 2018 ඉඳන් 2024 වෙනකල් ලංකාවේ සිද්ධ වෙච්ච රිය අනතුරු පිළිබඳව හදපු විශ්ලේෂණාත්මක වාර්තාවක්. එතකොට මේ වාර්තාවේ පැහැදිලිව අපිට පේන්න තියෙනවා 2018, 2019, 2020, 21, 22, 23, 24. මේ හැම අවුරුද්දකම අපි බැලුවොත් වැඩිපුරම රිය අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ යතුරු පැදි නිසා. වැඩිපුරම රිය අනතුරු වෙලා තියෙන්නේ යතුරු පැදි නිසාම තමයි. එතකොට තේරෙනවා ඇතිනේ යතුරු පැදි නිසා මේ විදිහට රිය අනතුරු සිද්ධ වෙන්න මෙන්න මේ වගේ දේවලුත් හේතු වෙනවා කියලා. මෙන්න මේ වගේ නීති රීති උල්ලංඝනය කරමින් හරි විදිහට යතුරු පැදියේ යන්න දන්නේ නැති මිනිස්සු නිසා තමයි වැඩි හරියක් අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා රිය අනතුරු වලින් වාර්තා වෙච්ච මරණ සංඛ්‍යාව බැලුවොත් සාපේක්ෂව අනිත් ඒවාට වඩා වැඩිපුර මරණ සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙන්නේ යතුරු පැදි කරුවන්ගේ. අන්න ඒක නිසා තමයි කියන්නේ දැන්වත් යතුරු පැදියකවා ගමන් කරනවා නම් ඔයාගේ ආරක්ෂාව ගැන හිතලා ගමන් කරන්න කියලා. දැන් ඊළඟට unregistered bike ගැන මේ දවස්වල ලංකාවේ ගොඩාක් අය කතා වෙනවානේ. unregistered bike ලංකාවේ පාරවල් වල පදින්න බෑ. high capacity bike register කරන්න දෙන්නේ නැහැ ලංකාවේ. මේ වගේ දේවල් මේ දවස්වල කතා බහට ඇවිල්ලා තියෙනවානේ. ලංකාවේ දැන් ඔන්න unregistered bike වලට තියෙන නීතිය තව තවත් දැඩි කරලා තියෙන්නේ. ඉස්සරත් නීතිය තිබ්බා. ඒ කියන්නේ unregistered bike එකක් ගෙදරකවත් තියාගන්න බෑ. අනිවාර්යයෙන්ම ඒකට නියමිත දඩයක් ඒකට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. හැබැයි එහෙම නීතියක් තිබ්බට ඒ නීතිය ක්‍රියාත්මක උනේ නැහැ. හැබැයි දැන් ඔන්න නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා මේ unregistered bike වලට. දැක්කොත් අනිවාර්යයෙන්ම අරගෙන යනවා කියන තැන තමයි ශ්‍රී ලංකා පොලිසිය ඉන්නේ. එච්චරටම දැඩිව දැන් මේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ඔයාගේ සල්ලි වියදම් කරලා නිකම් බොරුවට දඩ කන්න, නිකම් බොරුවට ඔයාගේ බයික් එක පොලිසියකට හිර කරන්න, ඒ වගේ වැඩ කරන්න එපා. අපි දන්නවා හැමෝම ආසයි. high capacity bike එකක් පදින්න හැම කොල්ලෙක්ම ආසයි. හැම කොල්ලෙක්ගේම හීනයක් ඒක. හැබැයි අපේ ලංකාව ඇතුලේ ඒ දේ කරන්න බැරි නම් බොරුවට ඔයාගේ සල්ලි වියදම් කරලා ඔයාගේ සල්ලි නාස්ති කරලා අර මැරෙන්න පණ අදින හීනවලට පණ දෙන්න හදන්න එපා. මොකද අහිංසක අම්මලා තාත්තලාගේ සල්ලි ඔයාගේ දාඩිය මහන්සියේ සල්ලි ඒ මුදලට වටිනාකමක් දෙන්න ඒ සල්ලි දීලා ඒ සල්ලි වියදම් කරලා ගන්න බයික් එක සදාකාලිකවම පොලිසියකට කොට වෙලා තියෙනවා නම් ඇත්තට මේ බයික් එක ගන්න එකෙන් ඔයා වැඩක් නැහැ කියන එක ඔයාලට තේරෙනවා ඇති කියලා මං හිතනවා. මේ මං කතා කරේ එකතු කරගත්ත සාමාන්‍ය වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන ඒ වීඩියෝ ක්ලිප්ස් වලින් මට හිතෙන දේවල්. මේක ගැන ඔයාටත් අනිවාර්යෙන් එක එක විදිහේ අදහස් ඇති. ඉතින් මම ආරාධනා කරනවා ඔයාත් යතුරු පැදියක ගමන් කරන කෙනෙක් නම් ඔයාගේ ආරක්ෂාව ගැන අංක 1ට හිතන්න කියලා. මාර්ග නීති උල්ලංඝනය කරමින් යතුරු පැදි ධාවනය කරන්න එපා කියලා. ඔයාටත් ඉන්නවා නම් මේ වගේ තරුණ වයස්වල පසු වෙන දරුවෙක්, කොල්ලෙක්, පුතෙක් ඒ දරුවට කියලා දෙන්න යතුරු පැදියක යන්න ඕනේ කොහොමද මේ වීල් ගහනවා වගේ වැඩ, ඊට පස්සේ රේස් යනවා වගේ වැඩ, හෙල්මට් නැතුව පදිනවා වගේ වැඩ කරන්න එපා කියලා ඔයාගේ දරුවට කියලා දෙන්න. විශේෂයෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න. හොඳ අධ්‍යාපනයක් තියෙන දරුවෝ කවදාවත් මේ වගේ අර අපි කියන්නේ අපත වැඩ කියලාන්නේ වගේ අපත වැඩ කරන්නේ නැහැ. ඒක නිසා අංක 1 ඔයාගේ දරුවට හොඳ අධ්‍යාපනයක් දෙන්න. මේ වීඩියෝ එක ගැන ඔයාට හිතෙන දේ අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ආරාධනා කරනවා මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මගේ channel එකත් subscribe කරන්න කියලා.